පුතා ඔයා මොකටද මේ සල්ලි එකතු කරන්නේ? ආන්ටි මම මේ සල්ලි එකතු කරන්නේ ලොකු වුණාම හොනට් එකක් ගන්න. ලයිට් ආවා මම තැන්ක් යූ වලට කතා කරේ උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් එක දෙන වෙලාව කීයද කියපන් ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා අද නම් අම්මිත් එක්ක හරිම තරහයි. හැබැයි ඉතින් එයා නිදා ගන්නකම් පොඩ්ඩක් ඉන්න ඕන. ඊට පස්සේ පටන් ගන්නම්කෝ කෑ ගහන්න. එහාගේ මොකද්ද පොඩ්ඩෝ අද දවසේ ඔයාගේ ලොකුම සැලැස්ම? අම්මා නැපිය මාරු කරපු ගමන්ම ලොකු කක්කයක් දාන එක. සඳතරු නිහඬයි. ගහකොළ නිසලයි. අනන්න නියම වෙලාව. හැමෝටම පුළුවන් රිමෝට් එක ගන්න. මට විතරයි බැරි. මම අත තිබ්බොත් විතරක් අනේ ඕක කැඩෙයි. ඔයා අද මොනවද කරන්න හිතන් ඉන්නේ? අද තාත්තිට බොරු කේලමක් කියලා තාත්තිගෙන් අම්මිට බැනුම් අස්සවන්න තමයි කොහෙද යන්නේ? මම යනවා අච්චි අම්මා ගාවට. එහෙම මාව රජෙක් වගේ බලා ගන්නවා. තාත්තා මට දෙන්න නැතුව අම්මගේ කුක්කු ඔක්කොම බොනවා. පත්තට යන්නම් මලක් කඩන්නම් අම්මට දෙන්නම් දීලා වදින්නම් පොට්ටික ගන්නම් පාසල් යන්නම් අකුරු ලියන්නම් ජොයක් ලබන්නම්. දැන් පාන්දර 2යි. ගෙදර හැමෝම සැපට නිදි. මගේ මිෂන් එක තමයි එයාලගේ නිින්ද නැති කරන එක. එහෙනම් අපි මෙහෙමයි පිඳන් හොදන්නේ. අපි මෙහෙමයි වලන් හොදන්නේ. ලා 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 ලා. අම්මිට අද ගොඩක් සතුටු හිතේ. මේ ටික මම හොදලා දැම්මාම මට අයිස්ක්‍රීම් එකකුත් දෙයි කන්න. චුටි පුතා මොකද්ද දෙයිනේ මේ කරන්නේ? මුළු කුස්සියම වතුර. හුටා. මගේ නැන්දනම් මහා කේලංකාරියක්. මම පොඩි දඟ වැඩක් කරපු ගමන් අම්මට කියනවා. කේලම් කියන්න එපා නැන්දේ. ඇයි මේ ඔයා අද ස්ට්‍රෙස් එකෙන් වගේ? මට මේක කරන්න බෑ අනේ. හැම වෙලේම ඇවිල්ලා කවුරු හරි කම්මුල මිරිකනවා මගුල. කම්මුල මිරිකලා කියනවා තාත්තා වගේලු අම්මා වගේලු ආච්චි වගේලු. අනේ මගේ කම්මුල මිරිකන එක නවත්තන්න මගුල. මේ අද මම තාත්තිගේ කල් එක හොඩලා මේ පෙට්‍රෝලුත් ගාලා තියන්නේ. අලියට වැඩ අනේ මට. සුදු පුතා දොයිද මැනික? මං ඔයාලා දොයින්නකන් ඉන්නේ ඇහැලිලා කැක් ගන්න. කොහෙද පුතා මේ යන්නේ? අපේ අම්මා හලි නලකයි අයිස්ක්‍රීම් දෙනම් කියලා බෙහෙත් පෙව්වා. ඒත් දුන්නේ නෑ. මං යනවා ආච්චිලා දිහා. චූටි පුතේ මොකද මේ පුංචි වයසටම වැඩ? අනේ මාමේ ගෙදරට බරක් වෙන්න බෑනේ. මේ කිරිපිටි ගණන් එක්ක වැඩ නොකර කොහොමද? පුතේ ඔයාට පුළුවන් වෙලත් ඇයි ඇවිදින්නේ නැත්තේ? නැන්දේ මට ඇවිදින්න පුළුවන් කියලා අම්මලා දැනගත්තොත් මට පැනලා යන්න බැරි වෙන්න දොරවල් වහයි. බබා අද රැට මොනාද කරන්න හිතන් ඉන්නේ? මම පාන්දර 3ට විතර ඇහැරලා හයියෙන් අඩන්න හිතන් ඉන්නේ. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්නම්. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දාන්න. අම්මයි තාත්තයිට කියන්න එපා කරන්න දෙයක් නෑ. ඒකයි මම්මගේ ත්‍රිපෝෂ හංගන්නේ. පුතේ ඔයාට ඉක්මනට ලොකු වෙන්න ඕනේ නැද්ද? අනේ එපා. මම ලොකු වුණාම අක්කි මට ගෑනු ළමයි ගැදුම් අන්දවයි මේකප් දායි. සීයේ බබා නම් හරිම දඟයි. නිතරම ප්‍රශ්න හදාගන්නවා. ඒකයි ඔයාලට කතා කරේ. මිස් මෙයා ඉතින් ගෙදරත් ප්‍රශ්න ඇති කරනවා එහෙම කියලා අපි ඔයාලට කතා කරලා කියන්නේ නෑනේ. මෙච්චර පොඩි දරුවෙක් කොහොමද රූපලාවන්‍ය නිෂ්පාදන ගැන මෙච්චර දේවල් දන්නේ? මම ඉගෙන ගත්තේ මගේ පුංචි නැන්ද දිහා බලලා. පුතේ ඇයි ඔයා මෙච්චර දුකෙන් ගෙදර යන්නේ? මම ආයේ ඉස්කෝලේ යන්නේ නෑ නැන්දේ. මගේ යාළුවා ඒ කාලේ අම්මගේ TikTok වීඩියෝ පෙන්නලා මාව විහිළුවට ගන්නවා. අනේ දෙයියනේ. අර දොස්තර නැන්දලා සිංහලෙන් නේද කතා කළේ? ඒ කියන්නේ මම ආයෙත් ලංකාවේද ඉපදිලා තියෙන්නේ. අම්මා නම් දවසම TikTok බල බල ඉන්නවා. හැබැයි ගෙදරට කවුරු හරි ආවම කියන්නේ මෙයා නිසා මට මුකුත්ම කරගන්න වෙලාවක් නෑ කියලා. පුතේ ඔයා ළඟ තියෙන භයානකම ආයුධය මොකක්ද? මගේ භයානකම ආයුධය තමයි මගේ උඩ දත් දෙක. බබා ඔයා මොනවද කියන්න කැමති ඔයාගේ පළවෙනි වතාවට? අනේ මං දැක්ක පෙර ආත්මෙ මගේ නෝනා මාව අල්ලන් ඉනවා. අනේ මාව ආපහු එක්කන් යන්න දෙයියනේ. හරි. අම්මට නිින්ද ගියා. දැන් එහෙනම් ආරේ අනන්න පටන් ගන්න ඕනේ. පුතේ අම්මා ඔයාට දෙයක් කරන්න එපා කිව්වම ඔයා අහනවද? අනේ නෑ නැන්දේ. එපා කිව්වොත් මම ඒකම තව තවත් කරනවා. පුතේ ඔයා ඇයි තරහින් වගේ ඉන්නේ? අපේ මාමා මට කියනවා පුතා මේක කියන්න. පුතා ඒක කියන්න කියලා මට නරක වචන උගන්වනවා. පස්සේ මම ඒවා කියද්දි අම්මගෙන් ගුටි කන්නේ මම. ඇයි මගේ පුතා මේ වගේ අහිතකර කෑම කන්නේ?
අම්මයි තාත්තයි මගේ සෙරලැක් එක තරගෙට වගේ කද්දි මම වෙන මොනවා කන්නද? දුවේ ඇයි ඔයා එළිය සෙල්ලම් කරන්නේ? අනේ මම කෙල්ලෙක් නෙමෙයි මං කොල්ලෙක්. මගේ අම්මට මේ තිත තියෙන නිසා මම කෙල්ලෙක් වගේ පේනවා. දරුවෝ ඇයි ඔයා මේ වයසේදී මෙච්චර මහන්සි වෙන්නේ? නිකන් ඉඳලා බෑනේ. කුක්කු පෙට්ටි වල ගාන පේන්නේ නැද්ද? හරි. අම්මි දැන් තමයි ඇලුනේ. මුළු ගේම දෙවනත් කරන්න හොඳම වෙලාව මේක. පුතේ ඔයා අකමැතිම වැඩේ මොකක්ද? අම්මා කුක්කු තාත්තා බීලා ඉවර කරන වැඩේට නම් මම කැමති නෑ නේද? පුතේ ඔච්චර වේගෙන් දුවන්න හදන්නේ ඇයි? ආන්ටි අම්මා මාව මොන්ටිසෝරි එකෙන් දාලා හොරෙන් යනකොට එයාට කලින් මම ගෙදර දුවන්න ඕනේ. අව වැරදි බණ්ඩියකට දාලා තියෙන්නේ. මේක එංගලන්ත නෙමෙයිනේ අයියෝ. මම ඩොස්තරලා මාමිව හොයාගෙන යනවා. පුතේ ඔයාලගේ තියෙන භයානකම ආයුධය මොකද්ද? ඉස්සරහා තියෙන චූටි දත් දෙක තමා නැන්ද මගේ භයානකම ආයුධේ. ආවේ අම්මගෙන් මම පේන්නෙත් අම්මා වගේ මට කිරි දෙන්නෙත් අම්මා මට බෙහෙත් දෙන්නෙත් අම්මා. එතකොට අයි මට තාත්තගේ වාසගම තියෙන්නේ. චුටි පැට්ටියා මොකද්ද මේ කරන්නේ පොඩි අලාම් එකකුත් අරගෙන? මම නැන්ද මේ අලාම් එක තියෙනවා පාන්දර දෙකට නැගිටලා අඩන්න. අනේ ඔයා හරි ලස්සනයි දුවේ. ඔයා මගුලක් කියනවා මම කොල්ලෙක්. පුළුවන් නම් මාව අපේ පුංචිගෙන් බේර ගන්න නැන්ද? පුතා අම්මටයි තාත්තටයි සල්ලි ඉතුරු කරගන්න මොනවද දෙන්න පුළුවන් අදහස්? ඔයාලන්ට මාව නාවල ඉවර වෙලා රුපියල් 200 500ක් දීලා ක්‍රීම් පවුඩර් ගන්න එපා කියලා. මම නාලා විනාඩි 5යි. පුතේ ඔයා ඇයි මෙච්චර කලබල වෙලා වගේ ඉන්නේ? ආන්ටි මම විහිළුවට අම්මගේ ෆෝන් එකේ භාෂාව වෙනස් කළා. දැන් මට ඒක ආපහු හදන තැන හොයාගන්න බෑ. අනේ කවුරු හරි අම්මගේ ෆෝන් එකට YouTube පැකේජ් එකක් දාලා දෙන්නකෝ. මට කොකොමෙලන් බලන්න බෑ. ඒකයි මම දවස් දෙකකින් බත් කෑවේ නැත්තේ. චුටි බබා මොකද මේ තාත්තා දැක්කම අඬනවා කියන්නේ? තාත්තගෙන් බේර ගන්න බෑ අම්මි කුක්කුයි ත්‍රිපෝෂයි. පුතේ ඔයාට තියෙන විශේෂ හැකියාවන් මොනවද? ආන්ටි අම්මා හැපියනකොට තත්පර දෙකෙන් මට ගේ වහලෙට නගින්න පුළුවන්. ඇයි පැටියෝ ඔයා අම්මිගෙන් කුක්කු බොන්නේ නැත්තේ? තාත්ති කිව්වා අම්මි කුක්කු තිත්තයි කියලා. පුතේ ඔයාගේ අම්මා විතරක් නිදාගන්නේ ඇයි? සද්ද කරන්න එපා. එයා මාව නිදි කරන්න හැදුවා ඒත් එයාට නිින්ද ගියා. හරි බබා ඔයා ළඟ කිරි බෝතල් 5ක් තියෙනවා. මම ඒකෙන් දෙකක් ගත්තොත් ඔයාට කීයද ඉතුරු වෙන්නේ? ඇයි? ඔයාට බඩගිනි වෙලාද? බබා ඔයා සුදු නිසාද සතුටින් ඉන්නේ? අනේ නැහැ නන්දා. හැමෝම කියනවා මම දැන් සුදු වුණාට ලොකු වෙද්දි කළු වෙයි කියලා. නැන්දේ කරුණාකර අම්මගේ Facebook එකට දැනුම් දීමක් එවන්න බබාට බඩගිනි කියලා. මම පැයක් තිස්සේ බලන් ඉන්නවා අම්මා තාම ආවේ නැහැ. මගේ පැටියෝ ඔයා වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද? ඇත්තම කිව්වොත් මට ෆෝන් එක දෙන කෙනාට. පුතේ ඔයා තරහින් ඉන්නේ ඇයි? මට ගේන කෑම ඔක්කොම මගේ පුංචි කනවා. එයා කෑදර හොල්මනක්. බලපන් මචං මගේ ප්ලෑන් එක අපි අම්මට හොරෙන් අයිස්ක්‍රීම් කමු. හරි. එහෙනම් ඉස්සෙල්ලා මේ කිරි ටික බීලා ඉමු.